අපේ බොඩි එක බිල්ඩ් කරගන්න අපි ජිම් එකට යන්න ඕනේද? ජිම් එකට ගියාම අපේ බොඩි එක බිල්ඩ් වෙනවද? ඇත්තටම අපේ බොඩි එක බිල්ඩ් වෙන එක ඩිපෙන්ඩ් වෙන්නේ අපේ ඕවරෝල් ඇක්ටිවිටි ලෙවල් එක මත. ඒ කියන්නේ ඔයා ජිම් එකට ගිහලා පැය දෙක තුනක් සෙල්ලම් කරලා ඊට පස්සේ මුළු දවසම ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා නම් නැත්නම් කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා නම් ඇත්තටම ඔප්ටිමම් growth එකක් අපිට බලා ගන්න බෑ. අපි ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕන කරුණු තමයි අපේ ඕවරෝල් ඩේ එකේ ඇක්ටිවිටි ලෙවල් එක. ඒ කියන්නේ අපිට පුළුවන් නම් අපේ වර්කවුට් කරන ඒ පැය දෙක පැය එකමාරට අමතරව ඔයාට පුළුවන් නම් ස්ටෙප්ස් 7500 to 10000 වගේ කවර් කරන්න. එහෙම නැත්නම් ඔයා කරන හැම වැඩක්ම ඔයාට පුළුවන් ටිකක් වේගෙන් කරන්න. ඒ කියන්නේ ස්ටෙයාර්ස් නැග්ගත් ටිකක් වැඩිපුර වේගෙන් නගින්න. නැත්නම් අපි එලිවේටර් එක යූස් කරන්නේ නැතුව වෙනදා ස්ටෙයාර්ස් යූස් කරන්න. ඒ වගේම නැත්නම් ඔයාට පුළුවන් ඔයාට ගාඩ්නින් වගේ දෙයකට නැත්නම් ඔයාගේ අම්මට තාත්තට මොන හරි දෙයක් කරන්න උදව් කරන්න. ඒ වගේ ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක ඕවරෝල් ඇක්ටිවිටි එක දවසේ වැඩි කරගන්න පුළුවන් නම් ඒකෙන් ඔයාට හොඳ ඉෆෙක්ට් එකක් තියෙනවා ඔයාගේ ඕවරෝල් හෙල්ත් එකට. ඒ කියන්නේ අපි ජිම් එකට යන එකෙන් අපේ බලාපොරොත්තුව බොඩි බිල්ඩර් කෙනෙක් වෙන එකම නෙමෙයි අපේ ඕවරෝල් හෙල්ත් එක ඉම්ප්‍රූව් කරගන්න එක. එතකොට තමයි අපිට අපේ ඒජ් එක වැඩි වෙන්න අපිට එන ලෙඩ රෝග ප්‍රමාණය අඩු කරගෙන හොඳ ඇක්ටිව් කෙනෙක් විදියට මේ අපේ ලයිෆ් එකේ ඉන්න පුළුවන් වෙන්නේ.